ඔබේ සිහිනවලට ළඟා වීමට නොහැකි වීමට හේතුව මුදල්, කාලය හෝ දෛවය යයි ඔබ සිතනවාද? ඇත්තටම ඔබට ඔබේ ජීවිතයේ වඩාත්ම හානිකර සතුරා සිටින්නේ ඔබේ මනස තුලමයි. මේවා තමයි සීමාකාරී විශ්වාසයන්. මට බැහැ, මම දක්ෂ නැහැ, මම ප්‍රමාද වැඩි වැනි අදහස්. මේවා ඇත්ත නොවේ. නමුත් ඔබව සිර කර තබයි. ඔබගේ සැබෑ හැකියාවන් විවෘත කර මේ සීමාවන් පිට දමා ඉදිරියට යන්නේ කෙසේදයි අපි අද කතා කරමු. පළමු පියවර තමයි තමන්ගේ සතුරාව හඳුනා ගැනීම. ඔබට නිතරම ඇසෙන අභ්‍යන්තර කටහඬ කුමක්ද? ඔබ අභියෝගයකට මුහුණ දෙන විට ඔබේ මනස මුලින්ම පවසන්නේ කුමක්ද? එය ලියා තබන්න. උදාහරණයක් විදිහට හිතන්න, ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උත්සාහ කරන විට ඔබේ මනස කියනවා අනිත් අයට වගේ ඔබට බැහැ. නැතහොත් ඔබ හොඳ රැකියාවක් සඳහා අයදුම් කරන විට කියනවා ඔබට ප්‍රමාණවත් තරම් පළපුරුද්දක් නැහැ කියලා. මෙම විශ්වාසයන් බොහෝ විට හැදුනේ අතීතයේ කෙනෙකු ඔබව විවේචනය කළ නිසා හෝ ඔබ වරක් අසාර්ථක වූ නිසා වෙන්න පුළුවන්. ඒත් ඒ අතීත සිදුවීම් වලට ඔබේ වර්තමානය තීරණය කරන්න දෙන්න එපා. දෙවන පියවර තමයි ඔබේ විශ්වාස ප්‍රශ්න කිරීම. මට බැහැ කියා ඔබේ මනස කිව්වොත් වහාම මෙසේ අසන්න. එය ඇත්තක් බවට ඔබට තිබෙන සාක්ෂි මොනවද? මට බැරි වූ අවස්ථා තිබුණා වගේම මට හැකි වූ අවස්ථා මොනවාද? ඔබ සිතනවා මම කවදාවත් මුදල් ඉතිරි කරන්න දන්නේ නැහැ කියා. නමුත් ඔබ පාසල් යන විට පොඩි මුදලක් හෝ ඉතිරි කළාද? කුඩා දෙයකට හෝ සාර්ථකව මුදල් කළමනාකරණය කළාද? ඒ කුඩා සාක්ෂි වලින් පෙන්වා දෙන්නේ ඔබට සම්පූර්ණයෙන්ම බැරි නැති බවයි. ඔප්‍රා වින්ෆ්‍රේ ඇගේ මුල්ම රූපවාහිනී වැඩසටහන් වලින් ඉවත් කරනු ලැබුවේ රූපවාහිනියට නොසුදුසුයි කියලා. නමුත් ඇය එම විශ්වාසය පිළිගත්තේ නැහැ. ඇය එය අභියෝග කළා. ඇය සාක්ෂි සෙව්වා. අද ඇය ලෝකයේ බලවත්ම මාධ්‍යවේදිනියයි. තෙවන පියවර තමයි නව බලවත් විශ්වාසයන් නැති කර ගැනීම. දැන් ඔබ පරණ විශ්වාස බිඳ දැමූ නිසා ඒ හිස් තැනට අලුත් දෙයක් දමන්න. අනිත් අයට වගේ ඔබට බැහැ යන විශ්වාසය වෙනුවට මම හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා වගේම මගේම විදිහට මම සාර්ථක වෙනවා කියලා හිතන්න. මේවා නැවත නැවත කියන්න. දිනපතා කැඩපතක් ඉදිරිපිට සිටගෙන මේ නව විශ්වාසයන් ස්ථීර කරන්න. මේ ඔබේ යටිසිත නැවත උද්දීපනය කිරීමක් වැනි. ධාවන ශූර උසේන් බෝල්ට් හැමදාම පුහුණුවට පෙර තමා වේගවත්ම බව විශ්වාස කළා. ඔහු තමාට බැරි බව කිසි විටකත් මනසට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැහැ. ඔබ ඔබේ සිතුවිලි වෙනස් කළහොත් ඔබේ ක්‍රියා සහ ඔබේ ප්‍රතිඵල සියල්ල වෙනස් වනු ඇත. සීමාකාරී විශ්වාසයන් යනු හුදෙක් අදහසක් පමණි. එය යථාර්ථයක් නොවේ. ඔබ ඒ සිරගෙදර දොර විවෘත කළ පසු ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ එකම සීමාව ඇත්තේ ඔබේ මනස තුල බව දැන් ඔබ දන්නවා. එහෙනම් අද පටන් ගන්න. ඔබේ සීමාකාරී විශ්වාසය ලියන්න. එය ප්‍රශ්න කරන්න. ඊට පස්සේ ඒට වඩා බලවත් සත්‍ය අදහස් ලියන්න. ඔබ සිතනවාට වඩා ඔබ බලවත්. ඔබේ දාමය කඩන්න. ඉදිරියටම යන්න.